අශන් අයබෝන් අයිමසජි මේ අදත් ඔන්න පොලිටිකෝයෙන් ආව මුලින් මතක් කරන්න අපි සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න 25000ට ඉතාම ආසන්නයෙන් ඉන්නේ ඉතා ඉක්මනින් අපි 25000 සීමා පහු කරමු අපිට ඒක සෑහෙන වටිනා ඉලක්කමක් විදියට සහ ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳී ඉන්නවා කියන එක සම්බන්ධයෙන් ඒ වගේම 19 රෑ ලයිව් එකට සෙට් වෙන්න ලෑස්ති වෙන්න ලයිව් එකේ ෆුට්බෝල් මැච් එක පෙන්වන්නේ නැහැ සෙට් වෙලා බලමු කට්ටියම සෙට් වෙලා බලමු ඔයගොල්ලෝ බලන්න අපිත් මේ බලලා සෙට් වෙලා බලවන්නේ අපි සමහරවල් කර පන්දුවෙන් පන්දුව විස්තර ਵਿਚාරයක් ගේන්න පුළුවන් නේ පන්දුවෙන් පන්දුවනේ එකම පන්දුවයි තියෙන්නේ එක පන්දුවයි පහරෙන් පහරට විස්තර ਵਿਚාරයක් ගේන්න පුළුවන් නේ බන්දුල සමන් වතුරේ ගම වගේ නැතුව අනේ නෑ සිංහල මැච් එක ගැන කතා කරන්න අපිත් පොඩි ඒ සිදුවෙන සිදුවීම් සම්බන්ධව අපි කතා කරන්න පුළුවන් අදාළ ඉතිහාසගත වන රෙකෝඩ් ඒ වෙලාවේ බිහි වුණොත් ඒ ගැන කතා කරන්න පුළුවන් මේ වගේ සිද්ධි කලින් වෙලා තියෙනවා නම් මේ වගේ සම්බන්ධයෙන් පාපන්දු ඉතිහාසය ගැන එහෙම පොඩි ලස්සන chat එකකට ආරාධනා කරනවා මේ ඒතර ඕගොල්ලෝ හින්දා මැච් එක බලන්න අපි හින්දා මැච් එක බලන ගමන් පොඩි වෙන අත්දැකීමක් හයියකට සෙට් වෙමු මේ ඕගොල්ලෝගේ අදහස් අපි මේ වෙලාවේ පුළුවන් තරම් chat එකේ යන ඒවා ටික අපි ගන්නවා මැච් එකට කලින් අපි සෙට් වෙන පැය දෙකකට විතර කලින් ඒකත් එක්කම එහෙම මැච් එක ඉවරන ගම්ම ජයග්‍රහණය අපි කැමති අය ඔයගොල්ලෝ කැමති අය ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන තැනටම වැඩේ කරමු අලුත් අත්දැකීමක් වෙයි ලෑස්ති වෙන්න එහෙනම් 19 රෑ 10 11 විතර වෙද්දී සෙට් වෙන්න ඔව් ස්පෝර්ට් වොච් එකත් එක්ක සෙට් වෙන්න නෙක්ස්ට් වොච් එකේ තියෙන්නේ නෙක්ස්ට් වොච් එකේ තියෙන අලුත් channel එක ගන්න නෙක්ස්ට් වොච් එකේ තියෙන්නේ අනුජ අවින්දු බොහෝ විට චාමර බලවාඩි වෙයි ශානකත් බොහෝ විට එන්න ඉඩ තියෙනවා තස්සරත් බොහෝ විට වාඩි වෙයි වගේ උඩු අයනවා දරඳුඩ ගෙදෙනවා එඳ පොඩි වෙන හැඩයක් චිල් වැඩක් වෙනවා මෙතන අපි චුට්ටක් ඉතින් සප්පායම් වෙන ගමන් තමයි පොඩි ලෙවල් එකකින් නම් තමයි කරන්න යන්නේ එතකොට වැඩේ තවත් රොත් වෙලා නැගලා යනවා බට වෙනදා වගේ නෙවෙයි දැන් වෙනදා මෙතන 4 දෙනා විතරනේ අපේ ඔඩියන්ස් එකත් අපි ඔබ නොදකින පැතිකඩත් බලා ගන්න පුළුවන් කවුරු කුසිය උයනවා වගේ දේවලුත් පේන්න පුළුවන් ඉතින් කරන්න දෙයක් නැහැ නෙක්ස්ට් වොච් එකේ ඔබ නොදුටු පැතිකඩ බලා ගන්න පුළුවන් එදාට එතන ලෑස්ති වෙන චිල් වැඩක් තියෙයි මොන හරි ළඟින් තියාගෙන ලෑස්ති හරි මේ පළවෙනි වැඩේට පළවෙනි වැඩේට මේ අපිට දැන් ප්‍රධානම හොට්ම නිවුස් එක තමයි ඊ දවසේ මේ හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් කතාව ඊයේ උදේ වෙඩි තබාගෙන කියලා කියන්න බෑ වෙඩි වැදීමෙන් මියගොස් තිබුණා සීඩී වික්‍රමරත්න හිටපු පොලිස්පති සීඩී නිවසේදී වෙඩි වැදීමෙන් අනතුරට ලක් වෙලා රෝහල්ගත කිරීමෙන් පස්සේ සීඩී හිටපු පොලිස්පති මරණයට පත් වෙලා තිබ්බා සීඩී ඇත්තටම පත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලේ නේද ඔව් ගෝඨාභය කාලේ පොලිස්පති වෙනවා දැන් ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේද මෛත්‍රී කාලේ වෙන්නේ මෛත්‍රී කාලේ 3 දෙනෙක් යටතේ පොලිස්පති විදියට වැඩ කරන්නේ නැහැ මෛත්‍රී කාලේ ජනාධිපති වෙන්නේ මේ පොලිස්පති වෙන්නේ ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂගේ පස්සේ විශ්‍රාම යනවා විශ්‍රාම දික් කර ඉන්න නැව ගෝඨාභයගෙන් පස්සේ තමයි මේ රනිල්ගේ 2019 අප්‍රේල් ඉඳලා තමයි සුජිත් මේ වැඩ බලන පොලිස්පතිවරයා වඩපත් වෙන්නේ දින ප්‍රහාරයෙන් පස්සේ පූජිත හිටපු පොලිස්පති වෙනල චෝදනාත් එක්ක යා ඉන්නාට පස්සේ මේ යවයි ඉවත් කිරීමෙන් පසුව හරියටම දිනේ අපි මේ නෝට් කරමු 2019 අප්‍රේල් 28 වෙනිදා ඉඳලා වැඩ බලන පොලිස්පතිවරයා විදියට වැඩ කරනවා 2020 නොවැම්බර් 28 වෙනිදා තමයි පොලිස්පතිවරයා විදියට පත් කරන්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලේ තමයි. ඊට පස්සේ එතන ඉඳන් දිගටම පොලිස්පති වෙනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 වසරේ නොවැම්බර් 27 වෙනිදා විශ්‍රාම ලබනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිගින් අවස්ථා කිහිපයකම 4 පාරක් හෝ 5 පාරක් සේවා දිගු ලබා දෙනවා. ඊට පස්සේ තමයි යාගේ විශ්‍රාම යාම පස්සේ තමයි ලංකා ඉතිහාසයේ දූෂිතම පොලිස්පතිවරයෙක් පත් වෙන්නේ. ලොකු කැම්පේන් කැම්පේන් එකකින් පොලිස්පතිවරයෙක් පත් කරනවා දැක්ක මම හිතන්නේ ලංකාවේ පළවෙනි අවස්ථාව. ඒ තමයි දේශබන්දු දෙන්නකෝන්. දේශබන්දු දෙන්නකෝන්. එන්නේ උඹ ඉතහංකො නිකන් නමට දේශබන්දු වගේ එකක් දාගන්නවා කියන්නේ. ලස්සන සුවඳ බණ්ඩාර. උපතින්ම ගඳයි කියලා තේරුණාට පස්සේ උපතින්ම කැතයි කියලා තේරුණාට පස්සේ දාන්න හොඳ නමක්. ලස්සන සුවඳ. කැතයි කියලා කියන්නේ නැහැ කවදාවත් ලස්සනයි කියලා කියන්නේ.
උනේ දාකෝ බණ්ඩාර කොයි බණ්ඩාර ලස්සන බණ්ඩාර ලස්සන බණ්ඩාර අයන නෑ බවගෙන අමත් සුවඳ ලස්සන විතර නෙවෙයි සුවඳක් තියෙනවා මේ යයි කතාව දැන් අයිපාන කොහොම හරි කතාවේ තියෙන්නේ ඇත්තටම ඒත් එක්කම මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා මේ සියදී නසා ගැනීමක් කියලා. ඔව්. තාම ඒක يعني මම හිතන්නේ මරණ පරීක්ෂණය කරන්න කලිනුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා ඉවරයි සියදී නසා ගැනීමක් කියලා. ලංකාවේ ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම නිවුස් එක ගැන ඔයගොල්ලෝ දන්නවනේ. මේක අහන්න මම දන්නවා. CD හිට පොලිස්පති CD වික්‍රමරත්න මිය ගිහිල්ලා තියෙනවා. වෙඩි වැදීමෙන් මිය ගිහිල්ලා තියෙනවා. හරිද? තාම ඒක එළියම තියෙන නිවුස් එක. සමහර කට්ටිය කියනවා මේක සියදී නසා ගැනීමක් බවට තමයි එළිය කතාව තියෙන්නේ. ඒකට හේතුපාදක වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය. එතනින් තමයි මේක ඇවිල්ලා හරි දැන් මෙයා වෙඩි තබාගෙන මැරිලා කියලා කතාවක් හදාගෙන දැන් ලංකාවම දන්නේ මචං මේ වෙඩි තබාගෙන මැරිලා කියලා. ඔක ඊට පස්සේ සමහරලාට අපි දන්නේ නැහැ ඝාතනයක් සිද්ධ වෙලාද. ඔව්. හරිද? මරණ පරීක්ෂණය තිබෙත් නැහැ. අධිකරණ වෛද්‍යවරයාගේ මේ පරීක්ෂණය තිබෙත් නැහැ. මහේස්ත්‍රාත් පරීක්ෂණය තිබෙත් නැහැ. තියන්න කලින්. ඔක්කොටම කලින් තමයි උදේ ඒ ලස්සන උදේ පාන්දරම කියනවා. මේක එන්නේ. ඊට පස්සේ සමහර කට්ටිය උස්සන් යනවා දුවගේ ප්‍රශ්නයක් නිසා. මේක අරන් ගියා. පෞලි ප්‍රශ්නයක් කියලා. දරුවන්ගේ ප්‍රශ්නයක් නිසා මේ ඒ ඝාතනය මරණය සිද්ධ වුණා කියලා. ඝාතනය මරණය. දන්නේ නැහැ අපිට ක්ලූ එකක් නැහැ. ඝාතනය හැබැයි කොහොමද මැරලා තියෙනවා. සමහර කට්ටිය කියනවා පාස්කු දින නඩුව සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් දීලා තියෙනවා. ඒ සාක්ෂියත් මම සඳහන් කරගෙන යනවා. ඒ සාක්ෂිය තමයි කියන ආකාරයට ඒ නඩුවේ පැවසෙන ආකාරයට සාරා ජස්මින් ගේ සිරුර මේගොල්ලෝ මෙතන මැරිලා කියන එක සනාථ කරන්න නැවත පාරක් තෙවතාවක්. පළමු වතාව කරනව නැහැ. දෙවෙනි වතාව කරනව නැහැ. තෙවෙනි වතාව කළා තමයි කියන්නේ සාරා ජස්මින්ගේ DNA තියෙනවා. සාරා ජස්මිනුත් මිය ගිහිල්ලා ඉන්නේ කියන එක සනාථ කරන්න බලපෑමක් එල්ල කළා කියලා සුරේෂ් සලේ විසින්. ඔව්. එතකොට ඒ අනුව තමයි ඒ ප්‍රකාශය පාදක කරගනිමින් සාක්ෂියක් බවට ඒක පත් කරගනිමින් තමයි පාස්කු දින ප්‍රහාරයට යදාළ සම්බන්ධ වේ නඩුවේදී කටයුතු සිද්ධ වෙන්නේ. හරිද? එතකොට පිරිසක් කියනවා ඒ සාක්ෂිය නිසා මොහුට ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වුණා කියලා. එතකොට තාම හරියටම මේ තාම කවුරුත් හොයාගෙන නැහැ. ඇත්ත කතා සියදී නසා ගැනීමක් වෙන්න පුළුවන්. පෙර කලින් දවසක් කතා කරා මනුස්සයෙක්ට ඒ වගේ තත්ත්වයක පොලිස්පති නෙවෙයි එතන දෙවියන් වහන්සේ හිටියත් මේ අපි දෙන්නම කිව්වා අපි දෙන්න මේක කරලා මේක ඔයගොල්ලන්ට එපා කියලා ගෙදර යන ගිහිල්ලා අපි අපිට දෙන්න පුළුවන්. හරිද? එහෙම සිටුේෂන් තියෙනවා. එතකොට හිටපු පොලිස්පති වෙන්න පුළුවන් මාර කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕකේ එහෙම දෙයක් වෙන්න පුළුවන් අපි ඒක පිළිගන්න. එතකොට ඒ වගේ මේක ඝාතනයක් වෙන්නත් පුළුවන්. මොකද හිටපු පොලිස්පති ගොඩාක් දේවල් දන්න කෙනෙක්. සැලකියුත් දේවල් මොකද මේ අතිශය විශේෂ කාල සීමාවක් පසු කරමින් පොලිස්පති ධූරයේ කටයුතු කරපු කෙනෙක්. අතිශය ලංකාවේ අතිශය තීරණාත්මකම කාල සීමාවක්. පෙරලිකාරම ලංකාව උස්සලා කණපිට ගහපු කාල සීමාවක පොලිස්පති විදියට වැඩ කරපු කෙනෙක්. සහ මේ යාගෙන ඉතිහාසය බැලුවත් එimhe අපරාධ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ලා හෝ උසාවියක නඩුවක් යන කෙනෙක් නෙවෙයි. මානව හිමිකම් සම්බන්ධයෙන් යන නඩු කිහිපයක් සීරිට විරුද්ධව තියෙනවා. ඒ හැරුණකොට මේ කියන්නේ පොලිස්පති වෙන්න බෑනේ මචං නිකන්. අහසින් පාත්වලා රොකට් එකක් විදිහට වෙන්නේ නැහනේ. අවුරුදු ගානක සේවය තියෙනවා. ඒ ඇතුළේ අපරාධකාරයොත් එක්ක හැප්පිලා ඇති. හැමෝම දේශබන්දුලා නෙවෙයි. හැමෝම දේශබන්දුලා නෙවෙයිනේ. ඩීල් දාලා මේව කරගන්න. ඒකට එයාගේ රෙකෝඩ් එකෙත් එහෙම එකක් නැත්තම් ඒතර අපරාධකාරයොත් එක්ක සුහඳ ගන්න දුන්නත් තියෙන දෙයක් නැහනේ. ඔව් මම දැක්ක ගොඩක් අය කතා කරලා තිබ්බ මේ මම දන්නේ නැහැ ඔහුගේ ස්ථාවරවත්කම් සම්බන්ධව. අර ඒ සියදී නසාගෙන තිබ්බ ගෙදරත් සඳහන් කරලා තිබ්බ ලංකාවේ හිටපු පොලිස්පති කෙනෙක් වෙලත් මේ මනුස්සයා මේ වගේ ගෙදරකද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මං කියන්නේ එහෙම තමයි ජීවත් වෙන්නේ. හරි මිනිස්සු ඇත්තටම එහෙම මනුස්සය දූෂිත නැහැ. ලංකාවේ පොලිස්පති කෙනෙක් හෝ පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරිය ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් බිස්නස් තියෙන්න පුළුවන්. එහෙම මං කියන්නේ එහෙම නෙවෙයි. හරිද? අසාමාන්‍ය විදිහට ලොකු අර පැලස් වල හැදෙන ඉන්නවා නම් පොඩ්ඩක් සැකෙන් බැලුවට කමක් නැහැ ඉතින්. ඔව් මේ දවසක් මේ අපි මිත්‍රෙක් ඔය වගේ වැඩක් කරලා තිබ්බ නේද? ඒ කියන්නේ ගන්න පඩියට වඩා වේදම උස්සලා පෙන්නලා තිබ්බ නේද අපේ මිත්‍රෙක්. එතකොට නිකමට හිතන්නකෝ ගන්න පඩිය 50000යි කියලා වේදම තියෙන 80000. අපි කතාව කියමු. කොහෙන්ද ඒක එන්නේ? කියමුද කතාව? කෙනාගේ නම කියන්න. කෙනාගේ නම කියන්න නැතුව කියලා ඉන්න. කෙනාගේ අවසරය නැහැ නේ අපිට. අහන්න බැරිනේ අදිසියනේ යන්නේ. මේ අරගලේ දවස්වල මචං මේ අරගලෙන් පස්සේ අරගලේ සිද්ධි වලට CID ගෙන් ගෙන්නන ප්‍රශ්න කරන්න. ඊට පස්සේ දැන්
කතාව ඒගොල්ලෝ නැරටිව් හදාගෙන ගෙන්නන්නේ. ඊට පස්සේ අහලා මගේ අපේ මිත්‍රයාගෙන් මේ ඇයි අරගලට ආවේ කියලා. CID එකෙන් ගෙනල්ලා කෙනෙක්ව ප්‍රශ්න කරනවා. මුගෙත් කට හොඳ නැහැ හරිද? මේ කට හොඳ නැහැ කියන දේවලුත් හොඳ නැහැ. ඌ දන්නවා කියන්න ඕනේ මොකක්ද කියලා. අනිත් පැත්තට පෙරලා ප්‍රශ්න කරලා පොරගේ පරීක්ෂණ නිලධාරියාගේ පඩිය සම්බන්ධයෙන්. පඩිය කීයද මොනවද වියදම් තියෙන්නේ කියලා අහලා වියදම් ටික ලියවලා ළමයින්ගේ අධ්‍යාපන කන්න බොන්න අමතර බෙහෙත් මාසකට වෙඩින්නේ අධ්‍යයක් ආවොත් ලොකු ගැප් එකක් තියෙනවලු පඩියට වඩා වැඩියෙන් වියදම ගිහිල්ලා. ඔව්. ඊට පස්සේ මිත්‍රයා කියලා තියෙන්නේ මේ ඉතින් මට ওই ප්‍රශ්න මොකුත් නෑ මං තනිකඩයි මං ආවේ මෙන්න මේ ප්‍රශ්න ටික වැඩි වෙන හින්දා ඒකට උත්තරයක් හොයන මිනිසුන්ට කියලා. ඔයාගේ ප්‍රශ්න වෙනින් තමයි මං ආවේ කියලා. ඒකවල අර ගැප් එක වැඩි වුණාට පස්සේ ඒගොල්ලෝ ෂෝට් කට් හොයනවා. ඔව්. නිසකව. ඒක සමාජයේ මිනිස්සු දන්නවා. වෙන්න පුළුවන් ඒක දන්නවා මිනිස්සු. ෂෝට් කට් හොයාගෙන ගිහලා කෙරවලට ගියාට පස්සේ අර හැරෙන්න බෑ. පොඩි පොඩි රත වාහන දඩයක් ගන්නකොට රුපියල් 5000ක් ගත්තා වගේ ජරාවක් ගත්තා වගේ නෙවෙයි. ඔව් මේ හෝටල් එකකින් කප්පන් ඉල්ලලා දුන්නේ නැතුනම හෝටල් එකට වෙඩි තියන්න ගියාම. ඔව්. හරිද? ඊට පස්සේ ඔය දැන් පේන්නේ නැද්ද මේ ඊළඟට එන්නම් මේ කෝටි ගණන් ගන්න විදිහෙම. එතකොට ඒ තැන් වලට ගියාට පස්සේ හැරෙන්න බෑ. එතකොට එහෙම නොගිය කෙනෙක් විදිහට සටහන්ලා තියෙද්දි CD. එතකොට පාතාලෙත් එක්ක හෝ අපරාධකාරයොත් එක්ක යහපත් ගනුදෙනුවක් තියෙන විදියක් නැහැ නේ. එතකොට එහෙම තර්ජන තියෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ ඒව මොකද. ආරක්ෂකයෙක් ඉඳලා තියෙනවා. ඔව්. ආරක්ෂක දෙන්නෙක් නේ. ආ. ඒකට මේ එහෙම තර්ජන ගර්ජන තියෙන්නත් පුළුවන්. ඒ වගේම අර කිව්වා වගේ පාස්කු ඉරිදා දින සාක්ෂිය සම්බන්ධයෙන් වෙච්ච දේවලුත් වෙන්න පුළුවන්. මොකද ඒකේ අර බිත්තියර අපි කිව්වා වගේ බිත්තිය කොනටම දැන් හේතු වෙලා තියෙන්නේ. අපි සඳහන් කරා එහෙම කළාම බිත්තිය කොනටම බෙල්ලෙන් අල්ලලා බිත්තියටම හේතු කරාම ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. අහුවෙන හැමගුලෙම ගහලා දානවා. ඕනෙම නඩුවක සාක්ෂි ඔප්පු වෙගෙන එනකොට නිකමට අපි යාබස් ගන්න දිනුව ගන්නකො යාබස් ගන්න දිනුව පැහැදිලිවම ඔප්පු වෙලා තියෙන නඩුව. ඔව්. ලංකාවේ අධිකරණය විතරක් නෙවෙයි එංගලන්ත අධිකරණයේදී ඔප්පු වෙලා බිලියන් යුරෝ බිලියන 4ක මතකයට වන්දියකුත් ගෙවන්න වුණා. එතකොට මේ දූෂිතභාවය ඔප්පු වෙලා ඉවරයි. එලිදරව් වෙලා ඉවරයි. ඒකේ ලංකාවේ පාර්ශවයට තමයි නඩු දාලා දෙන්නේ. එහෙම දානකොට ඒ සාක්ෂි සහිත මිනිස්සු ඒ ගනුදෙනු අතරමැදියෝ එක්කෙනෙක් එකපාරටම සුයිසයිඩ් කරගන්නවා. මොකද්ද අතරමැදියෙක් නෙවෙයි ඇත්තටම එයා හරි පාර්ශවකරුවෙක්. සිද්ධිය දන්න කෙනෙක්. සිද්ධිය දන්න කෙනෙක්. එයා සම්පූර්ණ ආටිකල් සීරීස් ඔව් සමයි. ඒ පළමු කෙනා ආටිකල් එක ලියන කෙනා. මම කියන්නේ ඊට පස්සේ එතනින් එතනට යන්නේ. ඔයගේ කපිල ගාවන්ටි. ඔව් කපිල ගාව. හරිද? ගන්නේ මම කියන්නේ රජීව් ගාව. හරි. රජීව් තමයි මුලින්ම ඒ සිද්ධිය එක්ස්පෝස් කරලා වෙබ් එකට ලියන්නේ. මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය කතා කරන්න ගන්න මනුස්සයා. එකපාරටම අධිආරක්ෂිත කලාපයක CCTVත් නැත්තනක පොලිසියලත් එච්චර දුර පාදනේ හැබැයි පයින් යන දුර පොලිසියට කුරුණොත් පොලිසිය හැබැයි තියෙනවා නිදහස් චතුරාස්ත්‍රයේ භූමියේදී පොලිසිය කියන්නේ වෙඩි ගන්න අඳුරන්නේ නැති සද්ද අඳුරන්නේ නැති මිනිස්සෙක් ඉන්න තැනක් ඒගොල්ලෝ වෙඩි සද්ද දන්නේ නැහැ කන් ඇහෙන්නේ අනිත් එක රෑ පාන්දරක තියාගත්තට පස්සේ මොකු කොහෙත් නැහෙන්නේ අතිශය ජනක මාර ഘോഷාකාරී නෙපැතිවල එහෙම ඇහෙන්නේ නැත්තනක මේ වෙඩි තියාගෙන මැරලා කියලා තමයි සුයිසයිඩ් කරගෙන තමයි ඊට පස්සේ ලියුමකුත් එනවා මොනවාද මේකම තමයි මේ විදිහටම යන්නේ පුද්ගලික හේතුන් මත මේ ගන්නවා කියලා සාමාන්‍යයෙන් සීදීනසා ගන්න මිනිස්සෙක් ගොඩාක් වෙලාවට අතින් තමයි ලෙටර් එක ලියන්නේ ටයිප් කරලා අරක ටයිප් කරලා print එකකුත් දාලා තියලා හරි පිළිවෙලට මේ කිසි කරදරයක් නැතුව කාටවත් සීදීනසා කියලා කියනවා එතන තුවක්කුවක් තියෙනවා ලේ විදිච්ච හැටි තියෙනවා ගොඩක් ප්‍රශ්න තිබ්බනේ ඒ ප්‍රශ්නත් එක්ක එතන ඒ අබස් ගන්න දෙන්නේ පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා මචං ටයිපටියකින් බෙල්ලලා දාගෙන මේ බෙල්ල දොරේ ගැට ගහගෙන බෙල්ලලා දාගෙන මැරලා තිනවා දොරේ ගැට ගහගෙන බෙල්ලලා දාගෙන හිතා ගන්න පුළුවන් නේ හරිද මැරලා තියෙනවා ඊට පස්සේ ඒ කියන්නේ එහෙම තමයි ඒ කෙනා තමා කියන්නේ ඒ අදාළ මූල්‍ය වංචාවෙන් හොර ගනුදෙනුවේ සල්ලි බෑග් එක දාගෙන මහින්ද රාජපක්ෂට මං ගිහලා දුන්නා. ප්‍රියංක ජයරත්නට මෙහෙම දුන්නා. මහින්ද රාජපක්ෂට මෙහෙම දුන්නා කියලා කියන්නේ. එයා. එතකොට එයාව එහෙම කතාවේ විස්තරෙන් ඉවත් කරනවා. ඒ අදාළ ඊට පස්සේ ඒකේ ආතල්ම කෑල්ල ඊට පස්සේ මහින්ද රාජපක්ෂව ගෙන්නනවා. මේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා ගන්න. එන ගම් මාධ්‍යට කියනවා දැන් ඉතින් කීය කතා කරන්න කපිලත් නැහැ නේ කියලා. කපිලත් නැහැ නේද? කපිලත් නැහැ නේ දැන් කියලා කියනවා. ඔව්. ඇත්ත නේද? හරි නේද?
අරක මේ ඔයාලට මතකයිද මේ කූඹියෝ එකේ අන්තිම එපිසෝඩ් එකේ ජිහාන්ව ගෙන්නගෙන හරි කවුද මල්දෙනියයි ඩ්‍රයිවර්ගේ නම මොකද්ද බොඩිගාඩ්ගේ නම පාලිත හරි මොකක් කරන නමක් මට මතක නැහැ නම එනවා මේ ඔලුවට තුවක්ව තියලා කියන සාක්ෂි ගොඩක් එක්ක ඔයා ඉන්න එක මට රිස්ක් එක ගන්න බෑ කියලා. මේ වගේ තනතුරක් එක්ක රටේ අගමැතිකමත් එක්ක මට සෙල්ලම් කරන්න බෑ ජිහාන්. සාක්ෂි ගොඩක් එක්ක ඔයා එළි ඉන්න එක. ඒ රිස්ක් එක මට ගන්න බෑ. අනිත් පාර්ශවයෙන් ආව එකම ඉල්ලීම ඔක්කොම ආවේ දේශපාලනිකව මේක විතරයි ආවේ මට ඒක කරන්න වෙනවා කියලා. ඒ වගේ තමයි සාක්ෂි ගොඩක් එක්ක මිනිස්සු එළි ඉන්න එක හොඳ නැහැ. සමහර අයට අකපයි. ඒක ඇත්තරම සුජිත් මේ එක පැත්තකින් මම දකිනවා මේ ආණ්ඩුවේ ෆේලි එකක් විදියට සාක්ෂිකරුවන් ආරක්ෂා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැති වුණොත් කවුරුත් සාක්ෂි දෙන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ දැන් මිනිස්සු මෙන්න මෙහෙම දෙයක් දන්නවද සුජිත්? පොලිසියට සාක්ෂි මේ ඔත්තුවක් දුන්නාම අන්න සුජිත් අන්නමලේ ඔබ ගැන ඔත්තුවක් දුන්නා. ඒ මෂන් ඔක උනා. මුලින්ම යන්නේ පොලිසියෙන් පාතාලයට හරි පොලිසිය ජාවාරංකාරයට හරි ඔත්තුව දීපු එක ගැන. මෑතකදී ඔය සිද්ධිය වුණා කහවත්තේදී. කහවත්තේදී කහවත්තේ අයිස් විකුණන පිරිසක් සම්බන්ධයෙන් තරුණයෙක් ඔත්තුවක් දෙනවා. ඒ තරුණයට පහර දීලා මරනවා. අන්න අවල්ලු මේව කරනවා කියලා. ඔව් මම හැමතිස්සෙම මෙන්ෂන් කරන ඔබ යම්කිසි ජාවාරමක් ගැන මොකක් හරි දෙයක් ගැන දන්නවනම් ඒ පොලිසියට දෙනවා නිර්නාමිකව හොයාගන්න බැරි වෙන්න දීපන්. ජීවිතේටවත් කිසිම පොලිසියක් විශ්වාස කරන්න බෑ. මොකටද ඉල්ලන්? එහෙම ඉල්ලන් ගන්න ඕනේ නැහැ. මොකද පොලිසියෙන් තමයි මුලින්ම කෝල් එක යන්නේ. මම කියන්නේ ඇත්තටම දැන් ඔය ගොඩක් වෙලාවට කියනෝනේ මේ ටෙලිෆෝන් නම්බරයකුත් දාලා තියෙනවා ගවර්න්මන්ට් එකෙන්ම. කවුරු හරි කෙනෙක් අයතාලේ සූපියගෙන හිටපු ගමන් මුදල්වත්කම් වැඩිලා තියෙනවා නම් අපිට කතා කරන්න කියලා. හොඳයි ඒවා. ඒ වගේ වැඩ වෙන්න ඕනේ. එහෙම ඒක දායකත්වය ගන්න ඕනේ. හැබැයි ඒ වගේම වක්කීමක් තියෙනවා. මේ මිනිසුන් ආරක්ෂා කරන්න. හිතමු කවුරු හරි මුදල් විශුද්ධිකරණය යටතේ මේ වගේ විශාල මුදලක් උපයනවා. සල්ලි තියෙනවනේ. කුලියට මිනි මරා ගන්න එක හොයාගන්න බැරි කමක් නැහැ. ලක්ෂයකමාරට විතර මිනි මරනවා කියලා කියන්නේ අහුණාම කියන්නේ කීයක්ද ගත්තේ ලක්ෂයකමාර. ලක්ෂය 75. සමහර ලක්ෂයකමාර පොරොන්දුල ඇඩ්වාන්ස් හම්බෙලාද? ඒකත් 50000ක් විතර. ඔව්. ඒක ගෙදරද්දී 50000 ඉවරලා. එහෙම තමයි. එහෙමනේ වෙන්නේ. ඒක හොයාගන්න එක ලේසි කියලා ඒක. අර මේ උසාවියේදී මේ ෂූට් එකක් මුනේ ඝාතනයක් සිද්ධුනේ. එතන ඇඩ්වාන්ස් යන්නේ මේ දීලා තිබ්බේ. සඳහන් වෙන්නේ එහෙම තාම මේ පරීක්ෂණ සිද්ධ වීම පවතිනවානේ. දැන්ට එළියලා තියෙන තොරතුරු අනුව දැන් දැනගන්න තියෙන තොරතුරු අනුව පරීක්ෂණ මේ ඇඩ්වාන්ස් එකක් දීලා තියෙන්නේ. ඉතුරු සල්ලි දෙන්න වෙන බයද තමයි මේ ඊට කලින් අරුගෙන ඔත්තු දීලා ඕඩර් එක බාර දුන්නේ එක. ඔව්. ඕඩර් එක බාර දුන්නේ එක මන්න අහවලු මෙහෙන් පයින් යනවා. අල්ලපන්. ඒතර ඇඩ්වාන්ස් එක දීලා ෂේප් වෙන්න පුළුවන්. මර්ඩර් එකක් ගහලා ඉවරයි. අන්න එහෙම වැඩ වෙන්නේ. පාතාලයේ පොලිසිය ලොකු වෙනසක් නැහැ. 9 විතර වෙනසයි. එහෙම බැලුවොත් එහෙම. නම යුනිෆෝම් එකේ. එහෙම බැලුවොත් එහෙම ඇත්තටම. ඒ ඇත්තටම දේශබන්දුල අය වැඩ කරපු කටි බැලුවම මචං තනි කර පොලිස්පති. ඔව්. කරපේව දන්නවනේ. බස්නාහිර සහ බාර නියෝජ්‍ය පොලිස්පති ඉදිරියේදී ඊට පස්සේ වැඩ බලන පොලිස්පති වුණා. ඔව් පැහැදිලිවම. එතකොට මේ මං කියන්නේ ඒ වගේ ඔත්තු දෙන ඒවා මිනිස්සුන්ගෙන් තොරතුරු ගන්න ඒවා හොඳයි. ඒ වගේම රජයේ වගකීමක් තමයි සම්පූර්ණ සාක්ෂිකරුවන්ව ආරක්ෂා කිරීම සහ උන්ගේ ජීවිතවල දේපළවල උන්ගේ පවුලේ අයව ආරක්ෂා කරන එක රජයේ සම්පූර්ණ වගකීමක්. ඒතර මෙහෙම සිල්ලරට මිනිස්සු මැරෙන්න බෑ. මේ සාක්ෂිකාරය විදියට තොරතුරු දුන්නට පස්සේ. ඒකට අපි දන්නේ නැහැ මේක ඒ සිද්ධියට සම්බන්ධයිද නැද්ද කියන එක තාම පරීක්ෂණ යනවා. බොහෝ විට මේ කියන්නේ එළියේ ගොඩක් තොරතුරු විමසලා බැලුවට පස්සේ තියෙන්නේ පොඩක් ඒ පැත්තට යන කතාවක් තමයි. මේ අපි ඉතින් අපි තාම අපි දෙපැත්තම විස්තරය කිව්වේ ඒකයි. ඔව්. දෙපැත්තම අනිත් එක මේ වෙඩි තියාගෙන තියනවා කියන්නේ පපුවට. සාමාන්‍යයෙන් සිය දිනසා ගන්න කෙනෙක් තුවක්කුවක් අරගෙන පොලිසියක හිටපු කෙනෙක් විශේෂයෙන්ම දන්නවා ඉතින්. වැඩි දන්න කෙනෙක්. සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්. නොදන්න කෙනෙක් නම් ඔන්න කියන්න පුළුවන් සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්. දන්නේ නැහැ කියලා. දන්නේ ඔව් මන්ද. ඔව්. බලමු ඉතින් අපි මොනවා හරි දෙයක් සිද්ධ වෙන ඉස්සරහට ඉතින්. කොහොමද ඉතින් මේ ආරක්ෂකගෙන් තුවක්කු වෙලා ගත්තා කියලා කියන්නේ. ඔව්. ආරක්ෂකයෙක් දෙන්න එපා. ඉන්නවනේ එතන. එතන ඉන්නවනේ දෙන්නේ. ඒතරේ උත්තර දෙන්න එපා. ඔය යනවා අදාළ සත්‍ය නිරාවරණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අපි බලාගෙන ඉමු කොහොමද දැන් පාස්කු දින සම්බන්ධයෙන් අඩුවත් ඉස්සරහට දිගින් දිගටම කතා කරන්න තියෙනවා. මේ බලාගෙන සායත් එක්ක මේ අපි පහුගිය කතා කරු ලොකු මාතෘකාවක් තමයි අටපස්ථානාධිපති හිමිගේ ඒ සම්බන්ධ නඩුව. ඒක දැන්ට සිදුවමින් පවතිනවා. ඒක ගැන අවධානයෙන් ඉන්නවා. හරියටම විස්තරය ටික අපි එක දවසක සුජිත් ආයි පාරක් ඒ ගැන කතා කරමු. මොකද මේ ඒක එහෙම යටපත් වෙන්න දිය යුතු කාරණාවක් නෙවෙයි. දැන් පොඩ ඒක යටපත් වෙන බවක් නිකම් පෙනී යනවා. පල්ලෙකම එහෙම නැහැ. ඔව්. පල්ලයට යන බවක් පෙනී යනවා. එයාට ඕනි දේ වෙනවා කියලා පේන වෙන බවක් පෙනී යනවා. මේ ඒක නත් අපි කතා කරමු ඉස්සරහට තවත්. ඊට පස්සේ මේ හිරකරුව එදා අපි ඔතන හිතන්ට යන්න කලින් මේ රකිත චරිත සම්බන්ධයෙන් කතා කරමු. මේ මොකද දේශබන්දු ගැන කතා කරනකොට ඒකත් අමතක කරන්නම් බැරි කැලලක්. කෝටි 12 අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් මේ රකිත චෛත්‍යමයට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. ඊයේ දිනේදී ආපහු නඩුව කැඳෙව්වා. ඒ වෙලාවේ නැවත 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා නියෝග කරලා තියෙනවා. එදාට තමයි අප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙනවා කියලා කියන්නේ. ඔව්. ඒත් එක්ක මේ කවුද චරිත අබේසිංහ වෙනුවෙන් පිනේ හිටපු මේ නීතිඥ මේ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණයේදී කියලා තියෙනවා. ඔහුගේ සේවාදායකයා හෘද රෝගියෙක්. ඒ සම්බන්ධ ඖෂධ ලබා ගන්නමින් ඉන්නවා. ඖෂධ ලැබිලා නැහැ කියලා නේ. ඇත්තටම එහෙම ඖෂධ ලැබිලා නැත්නම් ඔහු වෙනුවෙන් ඇත්තටම අපි කතා කළ යුතුයි. හෘද රෝගී ස්ටන්ට් 5ක් දාලා තියෙනවා. ඔව්. තව දෙකක් දොහෙද දාන්නත් තියෙනවා. ඉතින් ඔහුට ඒ ප්‍රතිකාර ලැබිය යුතුයි. අපි එදා කතා කළා. සිරකරුවෝද කියන්නේ ඕක ලැබිය යුතුයි. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. නෑ නෑ. අසනීපයිනේ මචං. හදිස්සිය මොකක් හරි කරදරයක් මම කියන්නේ අසනීපයකට බෙහෙත් ගන්නනේ. ඕන මනුස්සයෙක් අසනීපයක් වෙන්න පුළුවන් නේ දැන්. අපි දැක්ක පහුගිය කාලෙම අපි දැක්කා. ඊටාම තරුණ වයසේ අපේ මිතුරන් පවා ජීවිත වලින් වන්දි කෙවුවා. අසනීප තත්ත්වෙන් අපි දන්නේ නැතුව අපි නොසලකා හැරලා. ඒතර චරිත් වගේ තරුණෙක් හොඳ හයියක් තියෙනවා පේන්න තියෙනවා. හොඳට ඉන්නවා කියලා පේන්න තියෙනවා. නමුත් ඇඟ ඇතුලේ අසනීප තියෙන්න පුළුවන්. මම කියන්නේ මචං මේ ඔය වගේ බෙහෙත් දෙනකොට මේ බෙහෙත් එක හරියට වෙලාවට බොනවද කියන එක ආවා. මේ බන්ධනාගාරේ නිරීක්ෂණය කරන්න බලන්න ඕන. ඔව්. විසි කරොත් එහෙම. ඔව්. බිව්වේ නැත්තම් රජයේ බදමුදල් සම්බන්ධ වග වෙන්නේ. ඔව් මේක බලන්න ඕනේ මචං. ඔව්. සහ ඒත් එක්කම සුජිත් මේ ඒ වුණාට මචං මෙහෙමයි. සමහර ලාවට දැන් අපි අනවශ්‍ය විදිහට පැන්ඩෝල් පෙත්තක් බිව්වත් දීර්ඝකාලීන බිව්වොත් එහෙම මචං වග්ගඩු වලට එම හානි වෙන්න පුළුවන්. හෘද රෝග සම්බන්ධ බෙහෙත් එම ආවට ගියාට බොන්න හොඳ. බොන්න හොඳ නැහැනේ. එහෙනම් ඔයලා බලලා දෙන්න ඕන. මග අරගන්න හොඳත් නැහැ. මග අරගන්න හොඳත්. ඒ නිසා හැමදාම කියන්නේ මම මගේ එකම යෝජනාව දෙන්න ඕනි. ඒක මොනිටර් කරන්න ඕනි. හાર્ට් කේස් එකක් මචං. ඒක මොනිටර් කරන්න ඕනි. 3 වෙල බොන්න තියෙනවා 3 වෙල ගානට බොන්න ඕනි. ළඟට ගිහින් දීලා පෙත් දීලා කට්ටු දානකම් බලන් ඉඳලා වතුර ටිකක් අන්න හරි. බිව්වා. ඒක ලියන්නත් කියන්න ඕනි මචං. අද බිව්වා. හොඳට බලන්න ඕන බිව්වා. ඔව්. නැත්තම් ඊට පස්සේ එල්ට ඇවිල්ලා කියනවනේ බං මට බෙහෙත් බොන්න දුන්නේ නැහැ. ඔය කලිසම් පාත් කරා කලිසම් සෝරි ඒක කියන්නේ මේ වෙන කෙනෙන්නේ. ගම්මන් පිළේ. ගම්මන් පිළනේ. ඒත් එක්කම සිත් ඒ නඩුවේ අපි ඉස්සරහට නඩුව සම්බන්ධ කතා ඉස්සරහට ගියොත් එහෙම මේ මොකද සහකාර අධ්‍යක්ෂක අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අනුෂා සම්බන්ධම් පෙරුම සඳහන් කරනවා රකිත් සහ චරිත ඇතුළු පිරිස අල්ලස් මුදල් ලබා ගැනීමේදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට මුදල් ලබා දීලා තියෙනවා කියලා. ඒ මුදල් ලබා දෙන්න පොලිස් නිලධාරීන්ට එක්තරා ස්වාමින් වහන්සේ නමකුත් මැදිහත් කරුවෙක් වශයෙන්, ඒ කියන්නේ ස්වාමින් වහන්සේට තමයි මුදල් ලබා දීලා තියෙන්නේ. ස්වාමින් වහන්සේ විසින් තමයි චරිත මේ කවුද අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ලබා දීලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝට සර්පයක් දුටුවද කියලා දුටුව නැති මිනිස්සෙක් මනුස්සයනේ දැන් චීවරධාරියෙක් බවට පත් වීම නියමිතනේ. වැඩි දුර යන්න කලින් වරදක් කරොත් චීවරධාරියෙක් එතකම් භික්ෂුවක්. එතකම් භික්ෂුවක්. දැන් මේ ස්වාමීන් වහන්සේ කියලා මෙතන මේ නඩුවේදී කියවුණ හින්දා මම ඒ සඳහන් කරන්නේ. දැන් ඉක්මනින්ම චීවරධාරියෙක් බවට පත් වෙන නියමිත. මොකද හඬපටත් එක්කම මේක එලියට එන්නේ. ඔව් ඒ හාමුදුරුවෝ කවුද කියලා සැකයක් එහෙම දුන්නම්. පහුගිය කාලේ අර ගල්ලඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නමක් කතා වුණා. වැඩිපුරම හයියෙන් කෑ ගහපු අයව ටිකක් ලිස්ට් එකක් හදාගෙන යන්නකෝ. එහෙමත් නෙවෙයි කෑ ගැහුවත් නෙවෙයි. ගල්ලංගොර ගෙන්නීම සම්බන්ධයෙන් වෙච්ච කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ එතන ඊට පස්සේ කෙනෙක්. ඔව්. එතකොට මේ මොකද්ද ඒ සම්බන්ධ මේ හඬපට කවුද හරක්කටාවේ බිරිඳ මදුෂිකා මදුවන්ති ඒක ඒ සතු තිබෙන හඬපට ඒ සම්බන්ධයේ සිදුවීම සම්බන්ධව ඒ පගාව දීම සම්බන්ධව අල්ලස් ගැනීම බ්ලැක්මේල් කිරීම ඕන විදිහකට කියන්න පුළුවන්.
ඒ සම්බන්ධ හඬපට ටික උසාවියට ලබා දීලා තියෙනවා. එතකොට ඒක සමාජ මාධ්‍යයටත් නිකුත් වුණා ඇතම් හඬපට. එතකොට ඒ පැහැදිලිවම තියෙනවා ඒකේ. ආයි නෑ බෑ යම් පජන් ගන්න දෙයක් නෑ. නෑ ඒ නම් ගම් එක්කම නම් ගම් එක්කම තහ ඒ කතා කරන මිනිස්සු එහෙම් පිටින්ම කතා කරනවා. ඊට කලිනුත් ඔය නදුන් චින්තක උසාවියෙන්ලා මාධ්‍යයට මම ගියදී මම දේශබන්දුර සල්ලි දුන්නා කියලා. ඔව්. ටිරාන් ඔතන ආතල්ම නම කියලාම කියනවා. ඔතන ආතල්ම කැලේ වලන් දෙන්න මම දැක්කෝ කතාවේ ටිරාන්ගේ නමත් එහෙම ගෑවෙනවා. ඔව්. හරිද? ටිරාන් විතරක් නෙවෙයි අගමැතිවරයා දක්වාම ජනාධිපතිවරයා නේ ජනාධිපතිවරයා දක්වාම ජනාධිපති ලේකම් ගෑවිලා තිබ්බා. මේ සම්මානයක නායකයෙකුට ජනාධිපති ලේකම් ජනාධිපතිවරයා හිටිය රනිල් වික්‍රමසිංහ පොලිස් පොචි දේශබන්දු පොලිස් ඇමති හිටියේ කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා හිටියේ ටිරාන් නලස් කොට ඔය සෙට් එකේම නම් ගෑවිලා තියෙනවා. මම මේකේ බලාගෙන ඉන්න ආතල්ම කෑල්ල දේශබන්දු ගැනවත් රනිල් ගැනවත් කිසිම කෙනෙක් සම්මානයක නායක ගැනවත් ඔය කියන හාමුදුරුවෝ ගැනවත් ඒ කවුරුවත් ගැන නෙවෙයි. ටිරාන් අලස් කාවට ඕක එන්නේ කොහොමද ඒකට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මොන විදිහකටද කිනම් විදිහටද කියන එක සම්බන්ධයෙන් ඉතාලම ආසාවෙන් බලන් ඉන්න ආසයි බලන් ඉන්න මේ බලමු බලමු නේද? ඔව් එතකොට මේ මොකද්ද අර ස්ලීප් ඇප්නියා රෝගයෙන් තාමත් රකිත පීඩා විඳිනවා. ඒ කියන්නේ නිින්දෙන් හුස්ම හිර වෙනවා. ඉතින් සුජිත් ඔය ස්ලීප් ඇප්නියා තත්ත්වයට බන්ධනාගාරය තුළ ගන්න ඕන මැෂින් එක නැහැ කියලා හිටපු අධිකරණ සහ බන්ධනාගාර ඇමතිගේ පුතා කියනවා. ඔව් හිටපු අධිකරණ සහ බන්ධනාගාර ඇමතිගේ පුතා විජේජාස රාජපක්ෂගේ පුතා කියනවා. ඒකට යාගේ තාත්තා තමයි ඉස්සර. තාත්තා කොයිතරම් ෆේල් මිනිස්සෙක්ද? ෆේල් නේද තාත්තා? ෆේල්. ඕකේ ආතන කතාව එකපාරක් මේ අධිකරණ නැමති හිටපු අධිකරණ නැමති මේ විජේදාස රාජපක්ෂ කියනවා නීතිඥවරු 150ක් උසාවියට ගේනවා කියලා. මොනවටද? පුතා වෙනුවෙන් කතා කරන්න. ඒ කියන්නේ 100 මරුනේ. දැන් සුජිත් ඔය නඩුවල ගිහලා තියෙනවානේ. උසාවියේ පෙනහිලා තියෙනවානේ එක එක දේවල් සම්බන්ධව. එක දේවල් කියන්නේ රතවන් නඩු. නඩුව ඊට පස්සේ බලයි නඩු කීයක් තියෙනවද කියලා. යකෝ එක එක දේවල් සම්බන්ධයෙන් කියන්නේ. රතවන් නඩු. ඒවත් දඩයක් ගෙවන්න පරක්කු වෙලා සමහර දඩ උසාවි දානවා. මේ එතකොට මේ ගියාම වා නීතිඥවරු 10ක් ගත්තත් එක්කෙනානේ කතා කරන්නේ. 150ක් ගිහලා මොකට? උසාවි පාලුම ගන්නද? ඔව්. පාලුම ගන්න තමයි. මලකේතර රීනියන් ඉච්චර උන්නේ. දැන් සමහරවිට එහෙම අනිමාර්ථේ නිකන් බියවත් දන්න. මං කියන්නේ මචං කෝටියෙද්ද පොඩි බලපෑමක් කරවන්න 1200ක් ගත්තට පස්සේ ඒව වියදම් කරන්න කරන්නත් ක්‍රම තියෙන්න එපා. ඉතින් ඔය ඊට වඩා අරන් ඇතේනේ. ඩීල් දාස කියලා මිනිස්සු කිව්වේ කියලා ඇතේ නිකන් නෙවෙයිනේ. ඉතින් මේ මොකද්ද ඔය සිද්ධි තියෙනවා සහ මේ යසේ මේ උන්ඩියල් ක්‍රමයට මේ මුදල් ලංකාවට ගෙනාවා කියලා දැන් චෝදනාවක් තියෙනවා. කොරේ පිටට මරේ කියන්නේ එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් සෙට් වෙනවා. ඔයාලට මතකයිද මේ මෑතකදී ලංකාවේ වැඩ ලොකුවටම උන්ඩියල් කරපු ප්‍රොමෝට් කරපු උන්ඩියල් අරන් ගිය මනුස්සයා. උන්ඩියල් බිස්නස් එක අරන් මීගම නෙමෙයි කොටුවේ පිට කොටුවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත්තා. දැන් මාසෙකමාරට විතර කලින් ඩොලර් බිලියන 1.9 ඩොලර් බිලියන ගානක් මුදලක උන්ඩියල් කරපු. මොකද හිතෙන්නේ නැද්ද? බැසිල්ල මතක් වෙනවා උන්ඩියල් ප්‍රොමෝට් කළා කියලා. ඔව් බැසිල්ල මතක් වෙනවා. අපි ආයුධ ගත්තෙත් ඒ කාලේ උන්ඩියල් විදියට ගියත් කියලා. ඒවත් දන්නේ නැහැ ඉතින් අපි. එහෙමත් කිව්වා. ඊට පස්සේ අර දැන් මේක උන්ඩියල් කියනකොට අරකට පරීක්ෂණ වලින් නිකන් අහුවෙන්නේ නැහැ. උන්ඩියල් කරන මිනිස්සෙක්. ඔයාලට තේරෙනවද? කොහෙන් හරි දන්නේ නැහැ. ඔව්. ඒතර සාක්ෂි ටික ඔක්කොම පෙළ ගහලා වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. දන්නේ නැහැ. මේ ඒත් එක්ක මේ යෝෂිතගේ චෝදනා ටික සංශෝධනය කළා කියලා මම දැක්ක නිවුස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කලින් ඩේසි ෆොරස් සම්බන්ධයෙන් මැනික් මල්ලේ සිද්ධිය ඒ නඩුව සම්බන්ධව යෝෂිත මේ ආයතාවත්කම් උපයා ගැනීමක් සම්බන්ධ නඩුව තියෙන යෝෂිතට ඒ යෝෂිත නීවිගේ පඩි අරගෙනත් නෑ බලද්දි අහසින් කඩම්පත් වෙලා මැනික් මලු දීලා බයිලා ගහලා මේ බඩගින්න ඉඳලා එකතු කරපු සල්ලි මේ මෙච්චර ප්‍රමාණයක් කොහෙන්ද ආවේ කියන එකට මේ වෙනකොට යෝෂිතට මෙච්චර දේපල ප්‍රමාණයක් උපයාගත්තේ කොහොමද කියන එකට මේ වෙනකොට යෝෂිතට මුන්දෙන් සිද්ධ වෙලා තියෙනවා. යෝෂිත කොච්චර ලැජ්ජ නැති මිනිස්සුද කියනවා නම් අර අහිංසක වයසක මිනිස්සයාට ගෙදර නිදහසේ ඉන්න දුන්නේ නැහැ. ඒ මිනිස්සයා වැදගෙන ආව නඩුව ඉස්සරහට. ඒ ටෙක්නිකලි ඒගොල්ලෝ එහෙම කරන්න හේතුව දන්නවද? ඒගොල්ලෝගේ උපකල්පනයක් තියෙනවා නඩුව වයසක මිනිස්සෙක් දැම්මට පස්සේ ඉක්මනට මැරිලා යයි කියලා. අපිට මෙතර අපේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. මෙයා මැරුණා හරි දැන් නඩුව ඉවරයි කියලා.
ජෝෂිතලගේ අවසනාවට මනුස්සය ජීවත් වුණා ගොඩක් ජීවත් තාමත් වුණා සෑහෙන ජීවත් කාලයක්. වෙනවා. ඊට පස්සේ නඩුව අහගෙන යද්දි ඒ පාර්ශ්වයෙන්ම ආවා මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය මත නඩුවේ විත්තිකරුවෙක් කියලා තියාගන්න බෑ කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරේ මොකද? එයාව අයින් කරා. එයාව අයින් එකඟ වුණා. එකඟ වුණා. ඕකේ. හංගයි. තියාගන්න බැරි. ඩේසි ෆොරෙස්ට්නේ. ඇත්තම මනුස්සය වයසයිනේ. ඒ මනුස්සය වයසයි. ඇත්තටම බැලු බැලමුටම පේනවනේ. කවුද සුජිත් එහෙම ඔය කතාව විශ්වාස කරන්නේ බයියෝ හැරෙන්න? ඔය බයියෝ හැරෙන්න කවුද ඔක විශ්වාස කරන්නේ? බයියොත් විශ්වාස කරන්නේ නැහැ. බයියොත් දන්නවා මුන් හොරු කියලා. හොරු කියලා. හරිද? අර ඉස්සර මේ එක කතාවක් තිබේ මහින්ද රාජපක්ෂ ඇවිල්ලා කිව්වා මේ නෑ නෑ මං හොරගම් කළා කියලා බයියෝ පිළිගන්නේ නැහැ කියලා. අන්නේ ඉතුරු වෙලා ඉන්න අවශේෂ බයියෝ හැරෙන්න අනිත් ඔක්කොම දන්නවා මහින්ද රාජපක්ෂලා හොරගම් කළා කියලා. ඒකනේ කිව්වේ හොරගම් රට හැදුවා කියලා මිනිස්සු. මහින්ද කිව්වා අපේ ආම්දුරුවනේ මම තමයි ලොකුවට හොරගම් කරේ කියලා. බයියෝ කියන්නේ සමහර බයියෝ කියන්නේ අමුසර පිස්සුද අමුසරේ හොරගම් කරන්න බෑ. අපි දන්න අමුසරේම කරන්නේ නෑ. එහෙම කරන්නේ ඔය බොරු. ඔය බොරු. ඔය මොනවා කිව්වත් මහින්ද මහත්තයා දැන් වයස හින්දෝ කියන්නේ. හොරගම් කරන જાතිය මිනිස්සු නෙවෙයි. එතුමා එහෙම නෑ. මේ ඉතින් එතුමාගේ පුතා ගැනනේ අපි කතා කරගෙන හිටියේ. එතකොට මේ එහා කිසිම තැනකින් පඩියක් ගන්නෙත් නැතුව කෝටි ප්‍රකෝටි ගානක දීපල රැස් කරගෙන විවිධ ආයතන පටන් අරගෙන ඒ දේවල් කරේ කොහොමද කියලා තමයි මේ නඩුව යන්නේ. ඉතින් ඒකට අලුත් සංශෝධනයක් එකතු කරලා දාලා තියෙනවා. තවත් දීපල ප්‍රමාණයක් ඒකට එකතු කරලා මෙන්න මේ ටිකත් කොහෙන්ද ගත්තේ කියලා කියන්න කියලා. මේ දැන් ඉතින් කියන්න සිද්ධ වෙනවා. ඒක කොහෙන්ද ගත්තේ කියලා. නැත්නම් ඉස්සර නම් ඉතින් පුළුවන් රනිල් අංකල් ඔක පොඩ්ඩක් ෂේප් කරලා දෙන්න කියලා කියන්න. දැන් ඉතින් පොඩ්ඩක් කේස් ඇතිනේ. අනේ අංකල් මට හිර යන්න බෑ අංකල් මට කරලා දෙන්න. දැන් එහෙම බෑ. හරි පුතා අවුලක් නෑ. ඔයා අනුර අංකල් මං ජොගින් යනකොට එන්නද ඔකට? හා අවුලක් නෑ එන්න. මට එන්න බෑ ඔහෙට. ඔයාට එවන්න පුළුවන්ද මෙහෙට? හා අවුලක් නෑ එන්න. දැන් අනුර අංකල්ට එහෙම කියන්න බැරුව ඇති නේද? බැරුව ඇති. බැරි සිද්ධියක් තියෙන නේත්. ඒක තමයි මේ අපි දැන් සැකයක් මතු කර සැක සංකල්ප ජනතාවට තියෙන අයියා වගේ කතා කරන්න පුළුවන්. අනුර අයියට එහෙම කියන්න බැරුව ඇති නේද ඒකට? මොකද්ද මේ දැන් අපි මේ දැන් අපි අද එපිසෝඩ් එක ආරම්භයේදී අපි සඳහන් කරේ මිනිස්සු පොඩි සැක සංකාවක් මතු කරනවා කියලා. මොකද රාජපක්ෂලා සම්බන්ධ නඩුවක් යනකොට ඒ නඩුවේ ඉන්න සාක්ෂිකාරයන්ට සිවිල් විමසා ගන්න හිතනවා කියලා. එහෙම හිතෙන්නේ අර එහෙම කෝල් එකක් දෙන්න බැරි හින්දා වෙන්නේ නැති. වෙන්නේ නැති. ඔයාලා මතකද දන්නේ කපිලගේ සිද්ධිය මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. අපිට පිට් එකක් දීලා තිබ්බා. කපිලගේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ අපිට පිට් එකේ තිබ්බේ මේ මම ඒ වෙලාවෙත් කිව්වා මේ ඒ අපිට පිට් එකේ කපිල ඝාතනයට ලක් වෙන්න කලින් ඝාතනයට හෝ සීදනසා ගැනීම හෝ එයාගේ ජීවිතක්ෂරපත් වෙන්න කලින් අපිට පිට් එකේ තිබිච්ච එක මම කිව්වෙම මේ ඒ අපිට පිට් එක දුන්නේ උසාවියටවත් මෙයාට කවුද මේ අල්ලස් කමිටුවටවත් කාටවත් නෙවෙයි මහින්ද රාජපක්ෂට. අනේ මට සමා වෙන්න මට කියන්න උනා වෙන කරන්න දෙයක් නෑ කියන එක තමයි සමස්ත කතාවෙම තිබ්බේ. මේ එතකොට මේ වජිර වජිරගේ පැත්තරේ මොකද? විපක්ෂයේ දිහාට හැරෙමු පොඩ්ඩක් ආයි පාරක්. වජිරේ කතාව කියයි නෑ කුසි පොඩ්ඩක්. එදා හිර ගෙදර ඇරලා සිරකරුවෝ ගෙදර යවන්න තිබ්බා. වජිර කියලා තියෙනවා. ඊයේ පෙරේද මේ ගමේ සිද්ධිය බලන්නකො සුනාමියක් වගේ නේ සිදුවීම. සුනාමියේදී මොකද කරේ? මොකද්ද සුනාමිය ආපෙලා මාතර සිර ගෙදර කළේ. මාතර හිර ගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා. ඕන්නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට පස්සේ කට්ටිය ආපහු වාර්තා කරන්න කිව්වා. කිට්ටුම් පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා. මට මතකෙද හිරකාරය 5 දෙනෙක් විතරයි මිසින් වුණේ. හිරකරුව මරණ යුතුකමද? ගේට්ටුව ඇරලා යන්න කිව්වා කියලා මොකද්ද වෙන්නේ? එයාගේ ජාතික හැඳුනුම්පත් කාඩ් නම්බර් එක තියෙනවනේ. පාස්පෝර්ට් නම්බරෙත් තියෙනවා. ගුවන්තොටුපළට දෙන්න පුළුවන්. යන්න බැරි වෙන්න. දෙන්න පුළුවන් යන්න බැරි වෙන්න. සතියක් දුන්නා නම් එක්කෙනෙක් මැරෙන්නේ නැහැ. සතියක් ගෙදර යන්න දුන්නා. අර ආයුධ අතේ තියාගෙන සතියක් ගෙදර යන්න දුන්නා. එතනින් එහාට එක්කෙනෙක් මැරෙන්නේ නැහැ. ඔව්. පුදුම මොළ මේව අපිට කොහොමද දන්නේ මිස්සුනේ? මේ මිස්සුන තරම් මිස්සුන් නෑ 2015 දී. ඔව්. මතකද දන්නේ වජිර මේ කොවිඩ් කාලේ මාස්ක් එක පැළඳීම අනිවාර්ය කරා. මාස්ක් බෙදෙන්න කියනවා. කොයිතරම් මිනිස්සු වෙන මේ හොඳයි මචං මේ මිනිස්සු වෙන කැපෙන ඉඳලා තමන්ගේ තියෙන මාස්ක් එක ගාලා තමන් සෙට් දාගෙන ඉන්න මාස්ක් එක. ඒ තරම් දානපතියෙක් මචං මේ වජිර කියන අනිත් මිනිස්සු වෙන සෑහෙන හිතන මනුස්සයෙක්. මේකත් ඒ වගේ තත්ත්වයක් නේ. වජිර කියන්නේ UMP ගේ පරපෝෂිතේ සරලව නෑ. ඒකේ අනිත් පැත්ත. UMP කියන්නේ වජිරේ පරපෝෂිතයෙක්. ඒ මොකෝ? ඔව්. මෙච්චර ගොන් දැන් රනිල් කියන්නේ මහා උගතෙක් විදියට සලකන්නේ.
හරිද? ආසියාවෙන්ම දැනුමක් තියෙන පොත් 50000ක් කියවලා තියෙන අම්මට සිරි වෙන දැනුමක් තියෙන පට්ට මොලයක් තියෙන පට්ට වැඩකාරයෙක් යටිකුට්ටු ගේම්ද චෙස් ගේම් ප්ලේ කරන්නද ආසියාවේ ඉන්න ලොකුම බුද්ධිමතා මරු මාර ගේම් පුළුවන් ඔක්කොම පුළුවන් නේ. මේ වගේ තඩහරකෙක්ව තියාගෙන ඉන්නවද බං? එහෙම ඉතර ඔළුවක් තියෙන එකෙක් නම් තියන් හිටියනේ. රනිල්ල වෙන කවුද ඉන්නේ ඔය? ඒක තමයි මං කියන්නේ. ඔය දෙන්න වෙන කවුරුත් නැහැ. නෑ මේක UMP එකේ මේ පරපෝෂිතෙන් නෙවෙයි. වෙන මිනිස්සෙට මෙහා පරපෝෂිත කියන සුච් වෙන මිනිස්සෙට UMP එක පැත්තෙන් ගහල්ලෙන් උඩට එන්න දෙන්නෙත් නැහැ. ඔව්. ඒක තමයි අලුත් මිනිස්සෙට එන්න දෙන්නේ. ඒතර මම කියපේ හරියට මං කියන්නේ. එල්ලිලා ඉන්නවා අර බල්ලගෙන්ගේ මැක්කා එල්ලිලා ඉන්නා වගේ. UMP එක වජිරගේ පරපෝෂිතයෙක්. පරපෝෂිතයෙක් හරි. දෙපැත්තටම වෙනවා. එතකොට මේ කවදාද දවසක රනිල් වික්‍රමසිංහ නැති කාලෙක තමයි ගාල්ලෙන් වෙන කෙනෙක්ට එන්න පුළුවන් වෙන්නේ UMP එකේ. මං හිතන්නේ එන්න දෙනෙකුත් නැහැ. UMP නායකයා බවට පත් වෙන්න පුළුවන්කමත් ගැලපෙනවා. කිසි අවුලක් නැහැ. ඒ තරම් බුද්ධිමත් දැන් ඔය කියන කතා. පේනවනේ වැඩි මේ රනිල්ට දෙවෙනි නැහැ. මේ එතකොට සුජිත් මේ ඒත් එක විපක්ෂයේ පැත්තට එනකොට මේ විපක්ෂයේ පොඩි මේ රණ්ඩු සරවල් ටිකක් තියෙන මේ දැස්සල මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරය සිදු වෙනවද කියන ප්‍රශ්නේ අපිටත් තියෙනවා. නමුත් විපක්ෂයේ සිසු පක්ෂ හැටියට අපේ කාර්යභාරය අපි හොඳින් ඉටු කරනවා. සාගර කාර්යවසම් කියන්නේ ඒ කියන්නේ සජිත් මහත්තයා වැඩේ හරියට කරලා නැහැ කරන්නේ නැහැ කියලාද? පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය රටේ තියෙන මහ ජනතාවගේ පක්ෂ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ සිදුවෙන හොරකම් සම්බන්ධයෙන් කතා කරනවා මදි කියන එක තමයි අපේ හැඟීම. අපිත් ඕක කියනවා. සාගර අපිත් ඕක කියනවා. ඕගොල්ලන් විපක්ෂයේ ඇත්තටම ශක්තිමත් මදි. විපක්ෂයේ ශක්තිමත්ව ඉන්න ඕන. අපි නිතරම කියන දෙයක්. මෙහෙමයි විපක්ෂයේ ශක්තිමත්ව ඉන්න ඕන කියලා සාගර. ඔව්. සජිත් ඔයාට වඩා නම් සෑහෙන්න හොඳයි. එතන තමයි ඉන්න ආවේ. වායක සම්පූර්ණ කරලා දුන්නා. හරිද? හැබැයි මෙහෙමයි. අපිත් කියනවා අපිත් පිළිගන්නවා. ඕකේ. විපක්ෂයේ ශක්තිමත් නැහැ. මේක දිගාරුයි. ප්‍රජාතන්ත්‍රවාදී තින්න විපක්ෂයේ ස්ට්‍රෝං වෙන්න ඕනේ. අපි මේකට බයයි. විපක්ෂය හැදෙන්න ඕනේ. විපක්ෂය මෙන්න මේ චරිත වගේ උඩට එන්න ඕනේ. ඒ සම්පූර්ණ විචන ටික තියෙනවා සම්බන්ධයෙන්. හැබැයි මෙහෙමයි. ඔයාට වඩා නම් සජිත් කියන්නේ සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. ඔයගොල්ලන්ට වඩා. විශේෂයෙන්ම මේ පිරිසටම වඩා. ඔව්. හරිද? ඔය විපක්ෂය ගැන ලාල්කාන්ත මෙන්න මෙහෙම ප්‍රකාශයක් සිදු කරනවා සුජිත්. එතුමන්ලාට තේරෙනවා මේ විපක්ෂ නායකයන්ට එක්ක අනාගතයක් නැහැ කියලා. ඒ නිසා තමයි වෙන්නේ. මේ අර 18ක් එළියට යාම සම්බන්ධ විපක්ෂයේ අපි ඒක විවේචනාත්මක කතා කළා ගිය පාර. ඒ නිසා තමයි වෙන්නේ. විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ එළියේ හැම තැනකම අර බූරු කුට්ටම කැඩුවම කොලයක් තියෙන ජෝකර් කියලා. ඒ මට්ටමට වැටුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක ඉන්න අනිත් පක්ෂ විශ්වසනීයව ඉන්නේ නැහැ. ඇත්ත. කතාව ඇත්ත. අනිත් පක්ෂ ගැලවිලා මේ වෙනකොට ගිහිල්ලා තින්න. අපි ওই සම්බන්ධව ප්‍රශ්න කරා. ටෙලිෆෝන් ලකුණට සංජය දුන්න සජබ පාක්ෂිකයන්ට දැන් මොකද හිතෙන්නේ කියලා. මේ පක්ෂ කැඩලා ඒ පක්ෂ අනිත් පක්ෂ එකතු වෙලා හිටපු පක්ෂ කැඩලා වෙන තැන්වල ගියාම දැන් සජබ හදාගත්තේ මොකටද? රනිල් එක්ක ඉඳලා දිනන්න බෑ කියලා. දැන් සජිත් එක්ක ඉඳලා දිනන්න පුළුවන්ද බලන්නකෝ. ඡන්ද කීයක් පෙරදුනාද? මේ වෙනකොට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක ඉන්න අයට සජිත් එක්ක ඉඳලා වැඩක් නැහැ කියලා. ඔව්. දැන් ඒකනේ සමහරු හනේ හර්ෂ එළියට එන්න අපි යන් ඔයත් එක්ක ගිහලා බලන්න හර්ෂත් එක්ක හර්ෂ එයිද කියලා බලන්න. එන්නේ නැහැ. හර්ෂ කියන්නේ මම කැමති මිනිස්සෙක්. හරිද? බැයි ආසයි බයයි. හර්ෂ බයයි. හර්ෂ ආසයි. හර්ෂ ආසයි මුද්ද ගන්න. හර්ෂයට පණ නැහැ. හර්ෂ මුද්ද ගන්න බයයි. ඔව්. හර්ෂයට ඒ තරම් සජිත් තරම්වත් හර්ෂයට පණ නැහැ. ඒකින්ද තමයි හර්ෂ සජිත් වගේ කෙනෙක් යටතේ තාම ඉන්නේ. ලෝඩ් ඔෆ් ද රින්ග් කියන මුද්ද දිහා බලාගෙන ඇස් ලොක් කරගෙන. ඔව්. ආසයි. ආශාව තියෙනවා. ඒක දැක්කම පස්සේ ඇස් ලොකු වෙනවා, රතු වෙනවා, දිලිසෙනවා, මූණ ලස්සන වෙනවා, ඔක්කොම හරි. ළඟට යන්න බයයි. මේ එහෙනම් අපි ගිහිල්ලා එමුනේ අදට. ඔව් අදට ගිහිල්ලා එමු සුජිත් එනවා අපි. කට්ටියට කියන්න තියෙන යන ගම අපි සබස්ක්‍රයිබ් කරගෙන යන්න. අපේ Patreon සාමූහිකය තියෙනවා. එකතු වෙන්න. ඒ වගේම තමයි ලයිව් එකට ලෑස්ති වෙන්න ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා.